හරි අපි දැන් යමු එක්සර්සයිස් 4.1 එක අපි ඩ්‍රෝ ට්‍රේ එක මේ මොඩල් එක හදන්න. අපි solid works වලට ගිහිල්ලා බලමු මේ තියෙන finished මොඩල් එක. එතකොට මෙන්න මේ ෆයිනල් අවුට්පුට් එක තමයි අපි හදන්න යන්නේ. එතකොට මේකට අපි පාවිච්චි කරලා තින extrude boss කියන ෆීචර් එක, fillet කියන එක, shell කියන ෆීචර්ස් ටික තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ ස්පෙෂලි රිප් කියන ෆීචර් එකක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ ලීනියර් පැටර්න් ෆීචර් එක පාවිච්චි කරලා තියෙනවා. ඒතර මේ මෙන්න මේ ටික එකතු කරලා තමයි අපි මෙන්න මේ මොඩල් එක බිල්ඩ් අප් කරලා තියෙන්නේ. අපි මුලින් ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් මේක බිල්ඩ් අප් කරමු. ඒකට මේකදී අපි ඉස්සලාම මේකේ අලුත් මොඩල් එකක් අපි හදනවා නම් අපි යනවා ෆයිල් නිව් අපි පාර්ට් එකක් තමයි සිලෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඊපස්සේ මේක ඕකේ කරන්න ඕනේ. ඊපස්සේ අපි දැන් ඉන්නේ පාර්ට් මොඩලින් එන්වයරන්මන්ට් එකේ. ඒක මේක අපිට බලා ගන්න පුළුවන් මෙතන එඩිටිං පාර්ට් මෝඩ් එකේ තමයි අපි ඉන්නේ. ඒතර මේ තියෙන අපේ යුනිට් සිස්ටම් එක. හරි මේකට අපි කියන ස්ටේටස් බාර් එක කියලා මේ යට තියෙන බාර් එකට මෙන්න මේක තමයි අපේ ස්ටේටස් බාර් එක. ඒකට මේක අපිට මේ තියෙන අපේ යුනිට්ස් ටික. ඒකට දැන් අපි යූස් කරන බුක් එකේ තියෙන්නේ ගොඩක් IPS සිස්ටම් එක. ඉන්චස්, පවුන්ඩ්ස්, සෙකන්ඩ්ස් කියන යුනිට් එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අපි අපේ යුනිට් සිස්ටම් එක ඒකට ඉස්සෙල්ලාම චේන්ජ් කරගන්න ඕනේ. ඒකට අපි මේකට ගිහිල්ලා මෙතන මේ ඇරෝ එක ක්ලික් කරාම ගන්න මෙනු එකක් පේනවා. මේ මෙනු එකේ මෙන්න මේක සිලෙක්ට් කරගන්න. අපේ edit document units කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයගලන්ට අපිට යූස් කරන්න පුළුවන් යුනිට් සිස්ටම්ස් ටික SolidWorks වල. ඒකට අපි මේකෙදී සිලෙක්ට් කරනවා මේ IPS ඉන්ච් පවුන්ඩ් සෙකන්ඩ් කියන යුනිට් සිස්ටම් එක. අපි මේ ඉන්චස් වගේ ගත්තම ඇත්තටම මේ දැන් අපි මෙට්‍රික් සිස්ටම් එකේ ගත්තම මෙට්‍රික් සිස්ටම් එකේ අපි මොකක් හරි පාර්ට් එකක් ඩිසයින් කරද්දී අපි 2 ඩිජිට් accuracy එකක් තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. 100 කියන 100න් පංගුවක accuracy එකක් තමයි අපි මෙට්‍රික් සිස්ටම් එකේ යූස් කරන්නේ. හැබැයි අපි IPS සිස්ටම් එක යූස් කරනවා නම් ඒක 3 ඩිජිට් accuracy එකක් තමයි යූස් කරන්න ඕනේ. එතකොට අපි ඒකට මෙන්න මේක සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට මේ බේසික් යුනිට්ස් වල accuracy එක ඔයගොල්ලෝ 3 ඩිජිට්ස් වලට වෙනස් කරගන්න. මෙතන ඔයගලන්ට මේ සිලෙක්ට් කරාම පේන මේක බොක්ස් එක උඩ ක්ලික් කරාම තේරෙනවා මෙන්න මේ වගේ අපිට යුනිට් සිස්ටම් එකක් තියෙනවා. මේ ඩිජිට්ස් ටිකක් එක්ක පෙන්නනවා. මේ accuracy එක අපි 3 ඩිජිට් accuracy එකට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපි මේක ඕකේ කරගත්තාම අපේ දැන් යුනිට් සිස්ටම් එකේ තියෙන IPS. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනි මෙන්න මේ ස්කෙච් එක අපි ඇඳ ගන්න ඕනි টොප් ප්ලේන් එකේ. හරි. එතකොට මේ තියෙන අපේ ප්ලේන්ස් ප්‍රීඩිෆයින්ඩ් ප්ලේන්ස්. ඊට පස්සේ මේ තියෙන්නේ සිස්ටම් එකේ ඔරිජින් එක. අපි මේකට টොප් ප්ලේන් එක සිලෙක්ට් කරාම මෙන්න මේ වගේ මෙනු එකක් පෙන්නනවා. මෙන්න මේ තියෙන්නේ අපි මේක උඩින් බැලුවම පේන විදිහට මේකේ view එක වෙනස් කරගන්න කමාන්ඩ් එක. ඊට පස්සේ මේකේ zoom කරන එක. ඊට පස්සේ මේක අපිට hide කරන්න පුළුවන් අවශ්‍ය නම්. දැනට මේක hide වෙලා තියෙන්නේ. අපි මෙන්න මේක සිලෙක්ට් කරාම මේකේ අපිට මේ ප්ලේන් එක මත අපි අපේ ස්කෙච් එක අඳිනවා. හරි. දැන් අපි ඉන්නේ টොප් ප්ලේන් එක උඩ. ඒත් මේක වාට අවශ්‍ය විදිහට වගේ view එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක කරන්න අපි control එක ප්‍රෙස් කරගෙන mouse wheel එකක් ප්‍රෙස් කරගෙනම අපි mouse එක drag කරොත් ඔයගලන්ට පේන ඇති මෙන්න මේ වගේ අපිට මේ rotation එකක් නෙමෙයි මේක අපිට just වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි අඳින sketch එක select කරගන්න අපි මෙන්න මේ corner rectangle කියන sketch tool එක පාවිච්චි කරනවා. අපි ඉස්සෙල්ලා මෙන්න මේ point එක click කරනවා. දැන් අපේ model එකේ origin එක. ඊට පස්සේ අපි අවශ්‍ය තැනක click කරන්න ඕන.
ඊපස්සේ මේකට අපි ඩයිමෙන්ෂන්ස් දාන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරන්නේ ස්මාර්ට් ඩයිමෙන්ෂන් ටූල් එක. ඔයගලන්ට මේකේ ලේසියෙන් ටූල්ස් ඇක්සස් කරන්න පුළුවන්. මේ රයිට් ක්ලික් කරලා අගේ මවුස් එක රයිට් ක්ලික් කරගෙනම මවුස් එක මූව් කරොත් ඔයගලන්ට පේනවාද මෙන්න මේ වගේ වීල් එකක්. මේ වීල් එකේ ඔයා අවශ්‍ය තැනට ගිහලා නතර වුණොත් ඒ ටූල් එක අපිට ඇක්ටිව් වෙනවා. අපිට උදාහරණ දැන් මේක අපි ස්කෙච් ඩයිමෙන්ෂනින් ටූල් එක ඕන. අපි ඩයිමෙන්ෂනින් ඒ රවුමේ ඩයිමෙන්ෂනින් ටූල් එක එන තැන අපි නතර වෙනවා. ඊට පස්සේ අපිට මෙතනදී අපිට දෙන්න පුළුවන් අපේ වැලියු එක 4.5. ඊට පස්සේ මෙතන අපි 12 කියලා දෙන්න. ඊට පස්සේ අපිට ස්කෙච් ෆිලට් සෙට් කරගන්න ඕනේ. ඒකට අපි මෙතන මේ ස්කෙච් ෆිලට්ස් කියන එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා අපි මෙන්න මේ කෝණ පොයින්ට්ස් ටික රෙක්ටැන්ගල් එකේ අපි සිලෙක්ට් කරනවා. ඒතර මේ කෝණ පොයින්ට්ස් ටික ඔයගලන්ට පේනවා ඇති. සිලෙක්ට් කරනවා. එතකොට මෙතන අපිට ෆිලට් එක ප්‍රීවිව් වෙනවා. මේකේ අපි වැලියු එක චේන්ජ් කරගන්න ඕනේ 0.375 ක්ලික් මේක ඊට පස්සේ අපි ඕකේ කියලා ක්ලික් එක දෙනවා. ඊට පස්සේ අපිට තියෙන මේක එක්ස්ට්‍රූඩ් කරගන්න. මේක අපි එක්ස්ට්‍රූඩ් කරගන්න අපි යනවා ෆීචර්ස් අපි ඕකේ කරන්න ඕනේ. මෙතන ෆීචර්ස් වලට ගිහිල්ලා මේකේ එක්ස්ට්‍රූඩඩ් බෝස් ඕ බේස් කියන එක අපි සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාම ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ප්‍රීවියු එකක් එන්නේ. ඒතර මේකෙදි අපේ ඕනි පැරාමීටර්ස් ටික මෙයා දීලා තිනවා 3 inches දෙන්න ඕනි. මේ වගේ පැරාමීටර්ස් ටිකක් දීලා තියෙනවා. ඒ අනුව අපේ පැරාමීටර්ස් මෙතන හදා ගන්න ඕනේ. අපේ end condition එක blindමයි. මෙතන වැලියු එක 3 inches අපි 3ක් එන්ටර් කරනවා. මේක මේ අපි රිවර්ස් කරගන්න. කියන්නේ මේ පැත්තට නෙවෙයි අනිත් පැත්තට තමයි අපේ එක්ස්ට්‍රූෂන් එක ඕනේ. ඒ වගේ ඔයගලන්ට වෙන තැනක එක්ස්ට්‍රූෂන් එක අනිත් පැත්තට ඕන නම් අනිවාර්යයෙන් මෙන්න මේ රිවර්ස් කියන බටන් එක මෙතනින් ක්ලික් කරාම මේක රිවර්ස් වෙනවා. ඊට අමතරව මෙයාගේ ඩ්‍රාෆ්ට් ඇන්ගල් එකක් තියෙනවා. අපි මෙන්න මේ ඩ්‍රාෆ්ට් ඇන්ගල් කියන එක ක්ලික් කරොත් ඔයගලන්ට පේන ඇති මෙන්න මේ වගේ ඇතුළට ඩ්‍රාෆ්ට් පිච්ච ප්‍රීවියු එකක් එනවා. ඒතකොට මේකේ 5 inches තමයි අපේ ඩ්‍රාෆ්ට් එක. මේක අපි ඩ්‍රාෆ්ට් ඩ්‍රාෆ්ට් අවුට්වර්ඩ් අපිට අවශ්‍ය විදිහට සිලෙක්ට් කරගන්න ඕනේ. කියන්නේ අපිට අවශ්‍ය විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. මේක ඩ්‍රාෆ්ට් එළියට ඩ්‍රාෆ්ට් වෙනවා නම් මේක එළියට වීදෙන විදිහට ඕන නම් ඩ්‍රාෆ්ට් අවුට්වර්ඩ් කියන චෙක් බොක්ස් එක ඔයාලට ක්ලික් කරන්න ඕනේ. නැත්නම් අපිට මෙන්න මේ විදිහට ක්ලික් කරාම හරි. ඊට පස්සේ මෙතනදී අපිට දෙන්න පුළුවන් ඕකේ කරාම මේක අපිට අවශ්‍ය විදිහට මේ තියෙන අපේ පළවෙනි ෆීචර් එක. ඊට පස්සේ මේකට අපි ෆිලට් සෙට් කරගන්න ඕනේ මේ යට බේස් එකට. මෙයාගේ අපි view එක හදා ගන්න ඕනේ. ඒකට අපි මවුස් වීල් එක ක්ලික් කරගෙනම ඔයා මවුස් එක ඩ්‍රැග් කරොත් ඔයගන්ට පේන ඇති මෙන්න මේක ඔයාලට රොටේට් කරන්න පුළුවන් මොඩල් එක. අට පහසු තැනකට මොඩල් එක අරගෙන මේක රිලීස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ෆිලට්ස් කියන ෆීචර් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙන්න මේ බේස් එක සිලෙක්ට් කරලා එයාගේ රේඩියස් එක ෆිලට් රේඩියස් එක අපි 0.375 විදිහට චේන්ජ් කරනවා. ඊට පස්සේ අපි මේක ක්ලික් ඕකේ කරනවා. එතකොට ෆයිනල් අවුට්පුට් එක එන විදිහට මෙන්න මේ විදිහට අපිට අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. දැන් මේක අපි හලෝ කරගන්න ඕනි. කියන්නේ මේකේ අපිට අනවශ්‍ය සොලිඩ්ස් ටික අයින් කරගන්න ඕනි. කියන්නේ සොලිඩ් කැල් අයින් කරගන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරනවා මේ shell command එක. අපි මේ ක්ලික් කරොත් මෙන්න මේ වගේ ඔප්ෂන්ස් ටිකක් එනවා. එතකොට අපිට මේකෙදි සිලෙක්ට් කරන්න ඕනේ අපේ මේකෙන් අයින් කරන
ෆේස් එක. දැන් අපි මේකේ මේ ෆේස් එක අයින් කරන්න ඕනේ. ඔයගලන්ට ප්‍රීවියු එකක් බලා ගන්න ඕන නම් මෙන්න මෙතන show preview කියන එක පෙන්වුවොත් මෙන්න මේ වගේ ප්‍රීවියු එකක් අපිට බලා ගන්න පුළුවන්. එතන මේ තියෙන්නේ අපේ distance එක. මේක අපිට අවශ්‍ය විදිහට සෙට් කරගත්ත හැකි. සෙට් කරගන්න පුළුවන්. එතකොට අපි ඊට පස්සේ මේකේ ක්ලික් ඕකේ කරොත් මේ අපේ මැටීරියල්ස් ටික අයින් වෙනවා. ඊට පස්සේ මේක මෙයා තව රීඉන්ෆෝස් කරගන්න අපි මෙතෙන්ට තව බේස් එකක් දාගන්න ඕනි. ඒකට මෙන්න මේ ස්මෝල් ෆේස් එක උඩ අපිට අපේ පාර්ට් එක අඳින්න වෙනවා. එතකොට ඒක අපිට එකපාරම සිලෙක්ට් කරගන්න ටිකක් අමාරුයි. එතකොට ඒකට අපි මේ සිලෙක්ෂන් ෆිල්ටර්ස් යූස් කරනවා. ආට සිලෙක්ෂන් ෆිල්ටර්ස් F5 කියන බටන් එක ක්ලික් කරාම ඒක අපිට බලා ගන්න පුළුවන්. දැන් මේකේ නම් F5 එකේ බොත් ඔයගලන්ට පේන්නේ නැති මෙන්න මේ වගේ faces ටික කියන්නේ face selection filter එක අපිට බලා ගන්න පුළුවන්. මේකෙදි මෙන්න මේ filter faces කියන එක ඔයාලට select කරන්න පුළුවන්. මේක මේ key එක ඔයාලට මේ keyboard එකකිනුත් active කරගන්න පුළුවන්. X කියන key එක press කරොත් ඒ key එකට අපිට keyboard shortcut එකක් විදිහට ඒක අපිට use කරන්න පුළුවන්. X එක click කරොත් මේක active වෙනවා. ඊට පස්සේ මේ උඩ surface එක ගාවට ගියාම ඔයගලන්ට පේන ඇති මේ face එක මේ වෙනවා. අපි ඒක උඩ ස්කෙච් එකක් දාන්න. දැන් අපි මේ face එක උඩ තමයි අඳින්නේ. එතකොට මෙන්න මේ අපි edge එක අපි ප්‍රොජෙක්ට් කරගන්න ඕනේ. දැන් අපි අඳින ප්ලේන් එකට. එතකොට ඒකට අපි පාවිච්චි කරනවා මේ convert entities කියන tool එක. ඒක සිලෙක්ට් කරලා මෙන්න මේ අපේ මේ outer edges ටික අපි සිලෙක්ට් කරගන්න ඕනේ. outer edges සිලෙක්ට් කරලා ඔයගලන්ට පේන ඇති මම මේක ක්ලික් කරද්දි right mouse button එකේ හරි ලකුණක් පෙන්වනවා. ඒ කියන්නේ අපි මේක ක්ලික් කරා right mouse button එක ක්ලික් කරොත් මේක අපි සිලෙක්ෂන් එක ඕකේ කරනවා කියන එක තමයි අපි මේ වෙන්නේ. හරි. එකට යන්න. මෙන්න මේ outer edge එක සිලෙක්ට් කරගෙන යන්න ඕනේ. මේක මේ outer edges විතරක් සිලෙක්ට් කරන්න. face එක සිලෙක්ට් වුණොත් මේ දෙකම ඔයාට ඊට පස්සේ මේක ලික් ඕකේ කරාම මේ outer edge එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ප්‍රොජෙක්ට් වෙලා ස්කෙච් එකක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට මේකට අපි ඊට පස්සේ කරන්නේ offset entity එකක් විදිහට 0.1 මෙයා offset කරනවා. select open and මෙන්න සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ එක ප්ලේන් එකක් සිලෙක්ට් කරගත්තාම මේ ඔක්කොම චේන් එකක් විදිහට සිලෙක්ට් වෙනවා. මේකට මෙන්න මේ සිලෙක්ට් චේන් කියන බොක්ස් එක චෙක් වෙලා තියෙනවා. නැත්තම් මේක අපිට එකපාර ක්ලික් කර ගමන් අපිට එන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන් මේක මේ සිලෙක්ට් චේන් කියන එක ක්ලික් කරලා තියෙනවානේ. ක්ලික් කරලා මේක අපිට මේ පැත්තට නෙවෙයි මේක මේ ඉන්වර්ට් ඇතුළට තමයි ඕනේ. අපිට මේ ඇරෝස් ක්ලික් කරත් මේක මේ අනිත් පැත්තට දා ගන්න පුළුවන්. නැත්නම් මෙතන මේ රිවර්ස් කියන බොක්ස් එක චෙක් කරොත් කෙලිම මේක රිවර්ස් සයිඩ් එකට තමයි මේ වෙන්නේ. මේ ක්ලික් ඕකේ කරා. ඊපස්සේ අපි මේකට ෆීචර් එකක් දෙනවා. extrude boss. මෙයාගේ අපි මේක රිවර්ස් කරනවා. මෙතන අපේ වැලියු එක
0.6. uh, 0.625. ඩිස්ටන්ස් එක දීලා අපි ඕකේ කරන්න. මෙතන අපි 0.625 මේ කරලා ඕකේ කරනවා. Okay. මෙතන ඔයාලට පේන ඇති මේක රීම්පෝස් වැලියු එක. ඊළඟට මේකේ අපි මෙන්න මේ වගේ පාර්ටිෂන් එක හදා ගන්න ඕනේ. ඒකට අපිට වෙන්නේ මෙන්න මේ වගේ රිප් ෆීචර් එක පාවිච්චි කරන්න ඕනේ. රිප් ෆීචර් එක පාවිච්චි කරන්න මෙයා අපි ප්ලේස් වෙන තැන අපේ ලයින් ස්කෙච් එකක් තියෙනවා. ඒතර මේකෙදි අපි මේක ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ෆේස් එකට 0.1 ඉන්චස් පහලින් තමයි මෙන්න මේ රිබ් එක පටන් ගන්න තැන. ඒකට අපි කරන්නේ දැන් අපි টොප් ප්ලේන් එකේ අඳින්න පුළුවන් ඒ වුණාට අපිට මේකේ මේ টොප් ප්ලේන් එකෙන් 0.25 යටින් ප්ලේන් එකක් නැහැ. අපි කරන්නේ ඉස්සෙල්ලාම මේ අපිට අවශ්‍ය ස්කෙච් ප්ලේන් එක ඩිෆයින් කරගන්න එක. නැත්නම් අපිට අවශ්‍ය ස්කෙච් එක ඇඳ ගන්න අමාරුයි. අපි කරන්නේ මේකට රෙෆරන්ස් ජියෝමෙට්‍රි කියන එක තැන මේ ෆීචර් ටැබ් එකේ තියෙනවා මේ රෙෆරන්ස් ජියෝමෙට්‍රි කියලා ඩ්‍රොප් ඩවුන් මෙනු එකක්. මේක ක්ලික් කරාම මෙතන තියෙන අපිට පුළුවන් ඩිෆයින් කරන්න මෙන්න මේ වගේ පොයින්ට්ස් ලයින්ස් අපිට අවශ්‍ය අපේ මොඩල් එකට අවශ්‍ය රෙෆරන්සස් අපිට මේවා මේ ඩිෆයින් කරගන්න පුළුවන්. අපි ප්ලේන් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි මේකෙදි টොප් ප්ලේන් එක අපි දෙනවා ෆස්ට් රෙෆරන්ස් එකක් විදියට. එතන මෙයාගේ ඩිස්ටන්ස් එක අපි 0.25 විදියට චේන්ජ් කරනවා. මේක තියෙන්න ඕනි টොප් ෆේස් එකට යටින් ඉඳ මේක අපි මේ ෆ්ලිප් ඕෆ්සෙට් කියන චෙක් බොක්ස් එක චෙක් කරගන්න ඕනේ. එතකොට මේක පල්ලයට shift වෙනවා. ඒ කියන්නේ මෙතන top plane එකේ ඉඳන් පල්ලෙන් 0.1 inches පල්ලෙහෙන් තමයි අපේ plane එක sketch plane එක define වෙලා තියෙන්නේ. එතකොට අපි click OK දුන්නොත් දැන් අපිට අවශ්‍ය plane එක define වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේ plane එක select කරලා මෙතන මේ තියෙන sketch button එක click කරනවා. ඊට පස්සේ අපි කරන්නේ මේකේ line එක අවශ්‍ය line එක මෙන්න මේ edges දෙක මේ coincident මේ එජ් එකට ගියාම ඔයගලන්ට පේන්නේ නැති මෙතන දැන් අපි මේක මේ පොයින්ට් එක ප්ලේස් කරොත් එයා මත තමයි මේ එජ් එක මත තමයි තියෙන්නේ. කියන්නේ මෙයාට ඩිරෙක්ට්ලි යටින් මේ එජ් එකට උඩින් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන එජ් එකට මේක කොයින්සිඩන්ට් කරනවා. ඒතර මේ දෙක අතර කොයින්සිඩන්ට් රිලේෂන් එකක් තියෙනවා. කියන්නේ ලයින් එක මෙන්න මේ එජස් දෙක අතර තමයි සිටුේට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකට දීලා තියෙන මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ඩිස්ටන්ස් එක මේක 3 inches. අපි මේක අවශ්‍ය විදිහට ඩයිමන්ෂන් කරගන්නවා 3 inches. ඊට පස්සේ අපි ෆීචර්ස් ගිහිල්ලා මෙතන තියෙන රිප් කමාන්ඩ් එක. ඊට පස්සේ මේ රිප් කමාන්ඩ් එක සිලෙක්ට් කරලා ඔයගලන්ට පේන ඇති මෙතන තියෙනවා එක්ස්ට්‍රූෂන් ඩිරෙක්ෂන් එක. මේ තියෙන්නේ මේ අපි සිලෙක්ට් කරලා තියෙන ප්ලේන් එකට ඒ ප්ලේන් එක මත වගේ කියන්නේ ප්ලේන් එකට පැරලල් කියලා තමයි මෙතන තියෙන්නේ එක්ස්ට්‍රූෂන් එක. ඒතකොට මෙයා මේ එක්ස්ට්‍රූඩ් වෙන්නේ මෙන්න මේ දිශාවට. අපි මේක normal කියලා ගත්තොත් මේක අංශක 90ක් 90 degrees එළියට තමයි මෙයා ප්‍රොජෙක්ට් වෙන්නේ. ඒකට මේ අපිට ඕනි යන්නේ ඒක. ඊට පස්සේ මේකේ මේ draft angle එක අපි 2 degrees වලට change කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන් මේක ක්ලික් ඕකේ කරොත් ඔයගලන්ට පේයි මේකේ අවුට්පුට් එක මෙන්න මේ විදිහට.
ඊට පස්සේ මෙයාගේ අපිට තව ඉන්ස්ටන්සස් දෙකක් මේකේ තියෙනවා. එතකොට ඒකට අපි පාවිච්චි කරන මේ linear pattern tool එක 3D feature එක. එතකොට අපි සිලෙක්ට් කරන මෙන්න මේ linear pattern කියන එක. ඊට පස්සේ මෙතන අපේ direction එක විදිහට අපි මේ edge එකක් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මේ මෙතන තියෙන distance එක අපි 3 inches තමයි සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ මෙතන අපි ක්ලික් කරලා මේ තියෙන අපිට අවශ්‍ය features ටික ක්ලික් කරන එක. එතකොට මේක අනිවාර්යෙන් මේ චෙක් වෙලා තියෙන්න ඕනේ. අපි මෙන්න මෙතන මෙන්න මේ ෆීචර් එක ක්ලික් කරොත් ඔයගලන්ට පේන ඇති අපිට අවශ්‍ය අනිත් ඉන්ස්ටන්ස් දෙක මේකේ මේ මේක තමයි ඇත්තටම අපේ ෆයිනල් අවුට්පුට් එක. ෆීචර්ස් ඊට පස්සේ linear patterns. ඊට පස්සේ මේකට අපිට පුළුවන් අපිට අවශ්‍ය materials මෙයාට අපි ඇඩ් කරන්න අපිට අවශ්‍ය මෙයාවල ඒක කරන්න මෙතන right click කරලා මේක මේ edit materials ගියාම අපිට පේනවා මෙතන අපිට තියෙන අපිට අවශ්‍ය material එක මෙතන දෙන්න පුළුවන්. අපි under plastics PC high viscosity කියන එක apply කරනවා. එතකොට මෙතන material properties මෙයාට apply වෙලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් දැන් මෙයාගේ අපේ properties evaluate කරලා බලන්න. ඒක ගොඩක් ඇනලිටිකල් කියන්නේ අපේ ඩිසයින් එකක් ඇඳනම මේ ඩිසයින් එකේ අපිට අපේ ප්‍රොපර්ටිස් ටික මේ අපි මැටීරියල් එකක් මේකට ඇප්ලයි කරොත් අපිට පුළුවන් එයාගේ ප්‍රොපර්ටිස් මොන වගේද කියලා බලන්න. හරි. මේක ඔයගලන්ට පුළුවන් මෙන්න මේ ඉවැලුවේට් කියන තැනට ගියාම මෙන්න මේ අපි මැටීරියල් එකක් සිලෙක්ට් කරලා තිබ්බොත් අපි දාලා තිබ්බොත් ඔයගලන්ට පුළුවන් මෙතන මේ මෑස් ප්‍රොපර්ටිස් කියන තැන ක්ලික් කරන්න. ඒකට මෑස් ප්‍රොපර්ටිස් කියන තැන ක්ලික් කරොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ දැන් අපි ඉන්නේ IPS සිස්ටම් එකේ හින්දා ටිකක් මේ ඔක්කොම දීලා තියෙන්නේ IPS සිස්ටම්ස් වලින් ගන්නට පේනවා ඇති මෙයාගේ මෑස් එක අපිට කැල්කියුලේට් කරලා දෙනවා මේ මොඩල් එකකින් ඊට පස්සේ මෙයාගේ වොලියුම් එක කොච්චරක්ද ඊට අමතරව මෙයාගේ සර්ෆේස් ඒරියා එක කොච්චරක්ද ඊට පස්සේ සෙන්ටර් ඔෆ් මෑස් එක කොහෙද මෙයාගේ තියෙන්නේ මේ තියෙන සෙන්ටර් ඔෆ් මෑස් එකේ පොසිෂන් එක. ඊට අමතරව මෙන්න මේවත් අපිට වැදගත් මොමන්ට්ස් ඔෆ් ඉනර්ෂියා කියන එක. ස්පෙෂලි අපි මෙයාට ලෝඩ් එකක් ඇප්ලයි කරලා මෙයාගේ බිහේවියර් එක අපිට බලන්න අවශ්‍ය නම් එන්න මෙයා මොන වගේ ඩිෆෝමේෂන් එකටද අන්න ඒ වගේ අපිට බලා ගන්න පුළුවන් අපේ මේ SolidWorks සිමියුලේෂන්ස් වලින් ඒකට අවශ්‍ය කැල්කියුලේෂන්ස් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. අපි එතකොට මේ තමයි අපේ එක්සර්සයිස් 4.1 අපි එක්සර්සයිස් 4.2 එකේදී අනිත් ප්‍රැක්ටිකල් එක ගැන කතා කරමු.